ලස්සනට කටා ඉන්නවා පාඩි. ඔව් එන්න අංශුවක් ඉන්නවා එක එක තමයි. ඔව් නේ. කියනවා කවුරුහරි කියනවා වීල්ලෙත් තියෙනවා. මෙතන නතර කරලා තියෙනවා වෙලකදී. සිග්නල් එක නැහැ. අපි ඉන්නේ මම යන්නේ වීඩියෝ එක. අරකට එනවා නේ මල්ලි. අස්සේ ගිනවා. එතන උඩට එනවා. හරි. ඔය මොනවද නැද්ද? යන්න අපි. හරි මම. අපි යනවා. Ori. Oh. දැන් අරන් වැඩක් නෑ අංග. මෙයා උඩින් ගිහිල්ලාද වතුර? ඔව් එන්න ඇතිනේ. වතුර ගිහිල්ලාද නෑ විතරයි ගිහිල්ලා තියෙන්නේ. නෑ ගිහිල්ලා එච්චරයි. වතුර ගිහිල්ලා තියෙන්නේ ගඟේ. අම්මට සිරි බස් එකක් ඇලිලා. ලසන් තියන්නේ. හරි හොටෙල් එක ගත්තේ ඊ වගේනේ. බලාගෙන මටත් අම්මට අවුඩු රේල් පාර ආය අම්මට සිරියෙන්ඩ හදන්නෑ මේක හෙන කාලෙකට ඒක තමයි යා ඈ ඊළඟට එනවා රෙවිලා දින්නේ මේ සැරේන ඔම්මට හුඩු වෙනවා හරි පුදුමයි මොඩයාගේ පාලම කියන අර දින්න මොඩේ පාලම ගිහිල්ලා නැහැ ඒක මේ ඔබට දිස්වන්නේ නාලුපිටියේ නගරයේ සීමාව මායිම වෙන්වන ගඩොල් බෝක්කු අසල කොටසයි.
වැඩිම හානියක් මානූර දිස්ත්‍රික්කයේ වෙලා තියෙනවා නම් මෙතන නාලපිටිය මූලික කරගෙන මෙන්න ස්ථානයේ තමයි වෙලා තින්නේ රේල් පාර ඒ වගේම ගම්පොළ නුවර මාර්ගය කියන්නේ ගම්පොළ නාලපිටිය මාර්ගය සම්පූර්ණ ගිලා බැස තිබෙනවා ඒ වගේම බස් රථ කීපයක් ඔබට පෙනෙනවා මෙම ස්ථානයේ එම නායයාමට අසු වෙලා තිබෙනවා ඒ වගේම රේල් පාර මම හිතන්නේ තැනින් තැන ගිලා බැසමින් තිබෙනවා මෙතන තිබුණා කුකුලන් හදන ගොවි පොළක් ඒ සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ඉතින් නාලපිටියේ තත්ත්වය මේකයි. ඇත්තෙන්ම තවත් කඳු කීපයක් මේ අසල නායයාමට තිබෙන බව දැනගන්න ලැබීම නිසා අපි මෙතනින් වහාම නික්ම යනවා. ඔව් පතර හිටින්නවා පටා සිරියනවා ඌ ඉතින් මෙතා අපේකට ආපු ලොකුම මේක තමයි මේ මේක හදයිද කියලා හිතනවා රේල් පාර මෙදා අපේකට පරයා අරයට යනවා ආ යා ඔව්